රටේ සෑම දරුවෙකුටම නොමිලයේ ඉතා ඉහළ ගුණත්වයකින් යුතු අධ්‍යාපනයක් ලබා දෙන රටවල් 14ක් අතින් එකක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාව තමාගේ රටේ දරුවන්ට අවශ්‍ය පෙළපොත් නොමිලයේ ලබා දීම ආරම්භ කරන්නේ 1980 වර්ෂයේ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධන ඉවත් නැත්නම් ජී.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලයේදී. ඉතින් අද මගේ අතේ තියෙන්නේ එහෙම ලංකාවේ මුල්ම වරට ලබා දුන් පෙළපොත් මාදිලියෙන් පෙළපොත් දෙකක්. 9 ශ්‍රේණිය බුද්ධ ධර්මය සහ 10 ශ්‍රේණිය විද්‍යාව දෙවැනි කොටස පිළිබඳවයි අද කතා කරන්නේ. මෙම පෙළපොත් ද්විත්වයම මාගේ මව ඇයගේ පාසල් කාලයේදී භාවිතා කළ ඒවා. 9 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ පෙළපොත ආරම්භයේදී 1979 වර්ෂයේ එය මුද්‍රණය කළ බවත් 1945 වර්ෂයේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අමාත්‍යවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් පෙළපොත් නොමිලයේ ලබා දීම පිළිබඳව යෝජනා කළ බවත් ඔහු ජනාධිපති වූ පසු එම යෝජනාව යථාර්ථයක් කර ගැනීමට හැකි වූ බවත් සඳහන් කර ඇත. මීට අමතරව රාජ්‍ය ලාංඡනයේද පෙළපොත භාවිතා කරන දරුවන්ට කාව්‍යමය ආකාරයකින් ඔවදනන්ත රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ මෙම පෙළපොත මුද්‍රණය කළ බවද සඳහන් කර ඇත. වර්තමාන 9 ශ්‍රේණියේ සිසුන්ට ඇති විෂය නිර්දේශයට වඩා ගැඹුරු විෂය නිර්දේශයක් එකල සිසුන්ට තිබුණු බව පටුනෙන් පැහැදිලි වේ. මෙම පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා අච්චු අකුරු ඇමිනීමේ තාක්ෂණය භාවිතා කර ඇති අතර අවශ්‍ය ස්ථානවල සිතියම් සහ ඡායාරූපද මුද්‍රණය කර ඇත. 10 ශ්‍රේණිය විද්‍යාව දෙවැනි කොටස පෙළපොතෙහි අන්තර්ගතයද වර්තමානයේ 10 ශ්‍රේණියට ලබා දෙන විද්‍යාව දෙවැනි කොටසට වඩා ගැඹුරු බව පටුනින් පෙනී යයි. මෙම පොත නිර්මාණය කිරීමටද අච්චු අකුරු ඇමිනීමේ තාක්ෂණය යොදාගෙන ඇති අතර විෂය කරුණු පැහැදිලි කිරීම සඳහා රූප සටහන් සහ වගු යොදාගෙන ඇත. 1980 වර්ෂයෙන් ආරම්භී වර්තමානය දක්වා විවිධ පෙළපොත් මාදිලි යටතේ රජය විසින් ජාතියේ අනාගතයට නොමිලයේ දැනුම සැපීම සිදු කරනවා. ඒ සඳහා අවංක සේවය සපයන සියලු දෙනාට මෙම වීඩියෝව උපහාරයක්ම වේවා.